رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي ربنا زدنا علما أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم السلام عليكم ورحمة الله وبركاته තර්බියා අඛ්ලාක් පාඩමින් අද අපි බලන්නේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උම්මහව කෙරෙහි ඇති අයිතිය පිළිබඳව. මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අප කෙරෙහි බොහෝ අයිතිවාසිකම් තිබේ. අපි එතුමාණන්ව විශ්වාස කළ යුතුයි. එතුමාණන්ට ගෞරව දැක්විය යුතුයි. එතුමාණන්ට සහයෝගය සැලසිය යුතුයි. එතුමාණන්ගේ ජීවිතය අනුකරණය කළ යුතුයි. සහ එතුමාණන්ගේ උපදෙස් අනුගමනය කළ යුතුයි. එතුමාණන්ගේ ආදර්ශය අනුගමනය කළ උතුම්ම අය වන්නේ සහාබාවරුන්. එක් අවස්ථාවක අවිශ්වාසවන්තයෙකු වූ උර්වා ඉබ්න් මස්ඌද් අස්-සකාෆි මෙසේ පැවසීය. මම රජවරුන් දැක ඇත. සීසර්, කොස්රොස් සහ නේගස් වෙත ගියෙමි. නමුත් මම කිසිදාක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ සහාබාවරුන් මෙන් ඔහුට ගෞරවය දක්වූ කිසිදු රජෙකු දැක නැත. අල් බුහාරි විසින් විස්තර කර ඇත. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට උම්මහව කෙරෙහි ඇති ශ්‍රේෂ්ඨම අයිතිවාසිකම් අතරට සමහර දේවල් අයත් වෙනවා. පළමු වෙන දේ තමයි ඔහුගේ නබිත්වයේ විශ්වාස කිරීම. අල්ලාහ් පවසනවා සූරා අරාෆ් 158 වන වාක්‍යයෙහි එබැවින් අල්ලාහ් සහ ඔහුගේ දූතයා විශ්වාස කරන්න. ඔහු අකුරු නොදන්නා නබිවරයෙකි. ඔහු අල්ලාහ් සහ ඔහුගේ හෙළිදරව් කිරීම විශ්වාස කරයි. තවද ඔබලා යහමඟ ලබනු පිණිස ඔහු අනුගමනය කරන්න. එබැවින් පුද්ගලයෙකු මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ පණිවිඩය විශ්වාස කරත් එතුමාණන්ගේ නබිත්වය පිළිගෙන නැතිනම් ඔහුගේ විශ්වාසය වළංගු නොවේ. දෙවැනි කරුණ තමයි එතුමාණන් නබිවරුන්ගෙන් අවසාන නබිවරයා බව විශ්වාස කිරීම. අල්ලාහ් පවසනවා සූරා අහ්සාබ්හි 40 වන වාක්‍යයෙහි මුහම්මද් ඔබලාගේ පුරුෂයන්ගෙන් කිසිවෙකුගේ පියා නොවේ. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයා සහ නබිවරුන්ගේ මුද්‍රාවයි. තවද අල්ලාහ්ට සියලු දේ පිළිබඳ පරිපූර්ණ දැනුමක් ඇත. අල්ලාහ්ගේ දූතයා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙසේ පවසනවා. මගේ උම්මහ් තුල 30කට ආසන්න බොරුකාරයන් සිටිති. ඔවුන් සියල්ලන්ම තමන් නබිවරුන් යයි කියා සඳහන් කරති. නමුත් මම නබිවරුන්ගෙන් අවසානවන්තයා වෙමි. මට පසු නබිවරුන් පැමිණෙන්නේ නැහැ කියන එක නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සඳහන් කරනවා. මේ අබූ දාවුද් සහ ඉබ්න් මාජාහි සහීහ් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පසු නබිවරයෙක්යි පවසන ඕනෑම කෙනෙකු මුස්ලිම්වරුන්ගේ එකඟතාවය අනුව ප්‍රතික්ෂේප කළ යුතු සහ බොරුකාරයෙකු වන බව පැහැදිලි වෙනවා. ඒ වගේම ඊළඟ කරුණ තමයි නබිතුමාට වරදින්නේ නැති බව අපි විශ්වාස කළ යුතුයි. එතුමාණන් කිසිම දෙයක් වරදවා පවසන්නේ නැති බව, වරදවා කරන්නේ නැති බව අපි විශ්වාස කළ යුතුයි. ඒ සඳහා ඇතුළත් වෙනවා එතුමාණන් දූතයෙකු ලෙස පත්වී කථනය කිරීමේදී, කතා කිරීමේදී නොවරදින බව විශ්වාස කිරීම. අල්ලාහ් ඒ පිළිබඳව මෙසේ පවසනවා සූරා අල්-හාක්කාහි 43 සිට 49 වාක්‍ය දක්වා එය සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබුවකි. ඒ කියන්නේ කුර්ආනය. ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම් අපි ඔහුව දකුණතින් හසු කරගන්නෙමු. පසුව ප්‍රාණනාලය ඔහුගෙන් අපි කපා හරින්නෙමු. එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ අපගෙන් ඔහුව වළක්වන්නන් ලෙස නොසිටී. තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන් හට මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම නුඹලා අතරින් මුසාවාදයෙන් සිටින බව සැබවින්ම අපි දනිමු. ඔහු පණිවිඩය ප්‍රකාශ කිරීමේදී නොවරදින බවත් විශ්වාස කළ යුතුයි. අල්ලාහ් පවසනවා සූරා නජම්හි ඔහු තම කැමැත්තෙන් නොව හෙළිදරව් වූ වහී අනුව කතා කරයි. එය හෙළිදරව්වක් පමණි. එතුමාණන්ගේ නබිත්වය සහ දූත මෙහෙවර ආරම්භ වීමට පෙරද පසුවද එතුමාණන් අවිශ්වාසය, ශිර්ක් සහ නින්දිත ක්‍රියාවන්ගෙන් ආරක්ෂා වූ බව විශ්වාස කළ යුතුයි. අල්ලාහ් මේ පිළිබඳව මෙසේ පවසනවා සූරා අන්-නජම්හි 2 වන වාක්‍යයෙහි ඔබේ සහකරු මුහම්මද් නොමග ගියේ නැත. ඔහු වරදක් කර නැත. ඊළඟ කරුණ තමයි අල්ලාහට පිළිගත හැකි දීනය ඉස්ලාමය පමණක් බවත් වර්තමානයේ වෙනත් ආගම් පිළිගැනීම කුර්ආනයට විරෝධී බවත් විශ්වාස කළ යුතුයි. එබැවින් වෙනත් ආගමක් පිළිගන්නා කවරෙකු වුවද ඔහු කුර්ආනය ප්‍රතික්ෂේප කරයි. නබිතුමාගේ පරිපූර්ණ භාවය පිළිබඳ විශ්වාස කිරීම. අල්ලාහ්ගේ දූතයාණන් ඔහුගේ සහාබාවරුන්ට මෙසේ පැවසුවා. මා සම්බන්ධයෙන් ඔබලාව අල්ලාහ් විසින් ප්‍රශ්න කරනු ලැබේ. ඔබලා කුමක් පවසන්නේද?
යයි ඇසුවා. ඔවුන් පිළිතුරු දුන්නේ මෙසේය. ඔබ පණිවිඩය ලබා දුන්නෙකු බවත් විශ්වාසය ඉටු කළ බවත් අපි සාක්ෂි දරන්නෙමු. එවිට නබිතුමා තම දබරගිල්ල අහස දෙසට පෙන්වමින් පසුව ජනතාව දෙසට හැරෙමින් තුන්වරක් මෙසේ පැවසීය. අල්ලාහ් සාක්ෂි වන්නෙකු වේ. අල්ලාහ් සාක්ෂි වන්නෙකු වේ. අල්ලාහ් සාක්ෂි වන්නෙකු වේ. මෙම හදීසිය මුස්ලිම් විසින් වාර්තා කරනු ලබනවා. ඊළඟ කරුණ තමයි එතුමාණන්ගේ පණිවිඩය ජින්වරුන් සහ මිනිසුන් වර්ගයා සඳහා වූ බව විශ්වාස කිරීම. අල්ලාහ් සූරා අරාෆයේ ඒ පිළිබඳව මෙසේ පවසයි. මුහම්මද් පවසන්න, මනුෂ්‍යවරුනි, ඇත්තෙන්ම මම ඔබ සැමට අල්ලාහ්ගේ දූතයෙක් වෙමි. තවත් තැනක අල්ලාහ් මෙසේ පවසයි. සූරා අල් අහ්කාෆ්හි සඳහන් වනවා 29 වන වාක්‍යයෙහි මුහම්මද් වූ ඔබේ අසලට අපි අල් කුර්ආනයට සවන් දීමට ජින්වරුන්ගෙන් කීප දෙනෙකු යැව්වෙමු. ඔවුන් එයට සවන් දුන් විට ඔවුන් පැවසුවේ නිශ්ශබ්ද වන්න, නිශ්ශබ්දව සිටින්න. එය අවසන් වූ පසු ඔවුන් තම කවුම් ජනතාව වෙත අනතුරු අඟවන්නන් ලෙස ආපසු ගියේය. මුස්නද් අල් ඉමාම් අහ්මද්හිදී ජාබිර් ඉබ්න් අබ්දුල්ලාහ්ගෙන් හසන් ඉස්නද් ලෙස මෙම හදීසය වාර්තා වෙනවා. මම අල්ලාහ්ගේ දූතයා වෙමි. ජින්වරුන් හා මිනිස් වර්ගය අතර අකීකරු අය හැර අහස සහ පොළව අතර එය දැන නොසිටි කවුරුන්වත් නොමැත. ඒ වගේම අල් බුඛාරි මුස්ලිම්හි වාර්තා වෙනවා. ජාබිර් වාර්තා කරනවා අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසීය. මම විශේෂයෙන්ම මගේ ජනතාවට පමණක් නොව මුළු මිනිස් වර්ගයාටම යවනු ලැබූ නබිවරයෙකු වෙමි. ඊළඟ කරුණ තමයි නබිතුමාණන්ව අධික වර්ණනා කිරීමෙන් වැළකීම. නබිතුමා පිළිබඳව ශ්‍රේෂ්ඨතම හා වැදගත්ම යුතුයකමක් වන්නේ ඔහුට යුතු ගරුකම ලබා දෙමින් අතිශෝක්තියෙන් වළකින බව. අනස් ඉබ්න් මාලික් වාර්තා කරනවා මිනිසෙකු පැවසීය. අහෝ මුහම්මද්, ඔබ අපේ ස්වාමි පුරුෂයාණෝ වෙති. අපේ ස්වාමි පුරුෂයාණෝගේ පුත්‍රයාණෝ වෙති. අප අතර ඇති හොඳම පුද්ගලයාණෝ වෙති. අපේ හොඳම පුද්ගලයාණන්ගේ පුත්‍රයාණෝ වෙති. නබිතුමා මෙසේ පිළිතුරු දුන්හ. මිනිසුනි, ඔබ කියන දේ කියන්න. නමුත් ෂයිතාන ඔබව රැගෙන යාමට ඉඩ නොදෙන්න. මම මුහම්මද් ඉබ්න් අබ්දුල්ලාහ් වෙමි. මම අල්ලාහ්ගේ වහල් සහ ඔහුගේ දූතයාණෝ වෙමි. අල්ලාහ් මට නියම කළ තත්වයට වඩා ඔබ මට උසස් ගෞරවයක් ලබා දීමට මට අවශ්‍ය නැත. අල් අල්බානි විසින් සහීහ් ලෙස මෙම හදීසය වාර්තා කර තිබෙනවා. ඒ වගේම නබිතුමා තවත් තැනක මෙසේ පවසනවා. ඔබ මට ප්‍රශංසා කිරීමේදී කිතුණුවන් මරියම්ගේ පුත්‍රයා ඊසා අලයිහිස්සලාම් ගැන කළ ආකාරයෙන් අතිශෝක්තියට මාපත් නොකරන්න. ඔවුන් ඔහුව දේවත්වයට උසස් කළා. මම ඔහුගේ දාසයා පමණි. එබැවින් පවසන්න අල්ලාහ්ගේ වහල් සහ ඔහුගේ දූතයාණෝ වෙමි. අල් බුඛාරි විසින් විස්තර කර තිබෙනවා. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.